අයිබෝන් දුවේ සියලු දෙනාටම අද දවසේ මම බලාපොරොත්තු වෙනවා සයන්ස් විත් වසන්ත YouTube channel එක තුලින් 7 ශ්‍රේණී දරුදැරියන්ට ඊටාම වැදගත් පාඩමක් වන තාප සංක්‍රමණය පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඇත්තටම ඔයාලට කියන්න විශේෂයෙන්ම අපි මේ YouTube channel එක ආරම්භ කරලා එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා ඇත්තට මේ දවස්වල වාරි විභාග ඉතාම ආසන්නයි. අපි දරුදැරියන්ට වාරි විභාගයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න හැකි සෑම කටයුත්තක්ම කරනවා. ඒක එක පැත්තක් තමයි මේ channel එක හරහා ඔයාලට වැදගත් විෂය කොටස් මට හැකි වෙලාවට වීඩියෝස් මයින් ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් අද දවසේ මම අත්ශ්‍රේණී දරුදැරියන්ට බලාපොරොත්තු වෙනවා තාප සංක්‍රමණය පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් කරන්න සියලුම දරුවන්ට තේරුම් ගන්න පුළුවන් විදියට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනකම් නරඹන්න. ඒතර ඔයාලට හොඳ අවබෝධයක් තාප සංක්‍රමණය ගැන ලබා ගන්න පුළුවන්. පුතේ අපි ඉස්සෙල්ලම බලමු තාප සංක්‍රමණය කියන්නේ මොකක්ද කියන එක. පුතේ තාප සංක්‍රමණය කියන්නේ එක තැනක තියෙන තාපය තවත් තැනකට ගමන් කිරීමේ ක්‍රියාවලිය. හොඳට උඩා ගන්න වචනෙන් එක් තැනක ඇති තාපය තවත් තැනකට ගමන් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා තාප සංක්‍රමණය කියලා. එතකොට පුතේ මෙන්න මේ තාප සංක්‍රමණ ක්‍රියාවලිය ක්‍රම තුනකට සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් ක්‍රම තුනයි. බලන්න බෝඩ් එකේ තියා. පළවෙනි ක්‍රමය තමයි සන්නයනය. අංක 1 සන්නයනය. අංක 2 සංවහනය. අංක 3 විකිරණය. අපි එකින් එක බලමු. සන්නයනය කියන්නේ මොකද්ද? සංවහනය කියන්නේ මොකද්ද? විකිරණය කියන්නේ මොකද්ද? ඒ වගේම ඒ තුන අතර තියෙන වෙනස්කම් මොනවද? ඒ සියල්ල අපි මේ වීඩියෝ කරා සාකච්ඡා කරනවා. අපි ඉස්සෙල්ලම බලමු සන්නයනය පිළිබඳව. පුතේ අපි AB ලෝහ දණ්ඩක් අරගෙන ඒකේ A කෙලවර අපි රත් කරනවා. A කෙලවර රත් කරපුවම ඔයාලා දන්නවා මේ කෙලවර තියෙන තාපය අංශුවෙන් අංශුවට B දක්වා ගමන් කරනවා. අංශුවෙන් අංශුවට B දක්වා ගමන් කරනවා. A කෙලවරේ තියෙන තාපය B දක්වා අංශුවෙන් අංශුවට ගමන් කරනවා. මෙන්න මේ විදිහට ලෝහ තුලින් තාපය ගමන් කිරීමේ ක්‍රමයට අපි කියනවා සන්නයනය කියලා. මේ සන්නයනය කියන ක්‍රමයේ තුලින් පුතේ තාපය ගමන් කරන්නේ ලෝහ තුලින් පමණයි. මේ අංශුව රත් වුණාම ඒකේ තාපය මේකට යනවා. මේකෙන් මේකට යනවා. මේකෙන් මේකට මේ විදිහට කෙලවරටම තාපය ගමන් කරන ක්‍රමයට අපි කියනවා සන්නයනය කියලා. ඊළඟට අපිට ඕක නියමයට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි ක්‍රමය. සංවහනය කියන ක්‍රමයේදී අධ්‍යයනය කරපුවාම. දැන් ඔයාලට පේනවා මේ රූපරාමයේ මම ඇඳලා තියෙනවා ජල බීකරයක්. එහෙම නැත්නම් ජල භාජනයක් ඇඳලා තියෙනවා. දැන් මේ ජල භාජනය අපි රත් කරනවා. එතනදී රත් කරද්දි වෙන්නේ පුතේ මෙන්න මේ පහළ තියෙන සිසිල් ජලාංශු රත් තුන ගමන් ඉහළට යනවා. පහළ තියෙන සීතල ජලාංශු ඉහළට යනවා. එතකොට ඒ පහළ තියෙන සීතල ජලාංශු ඉහළට ගියපුවාම ඒ අඩුව පුරවන්න උඩ තියෙන සීතල ජලාංශු පහළට එනවා. හරි? පහළ තියෙන සීතල ජලාංශු රත් වෙලා තමයි ඉහළට යන්නේ. එතකොට පහළ තියෙන අඩුව පුරවන්න ඉහළ තියෙන සීතල ජලාංශු පහළට එනවා. ඒ ජලාංශුත් මොකද වෙන්නේ ටික වෙලාවකින්? ඒ ජලාංශුත් රත් වෙලා ඉහළට යනවා. ඉහළින් පහළට එනවා. මෙන්න මේ විදිහට පුතේ භාජනයේ පුරා තාපය ගමන් කරනවා. පහළ තියෙන ජලාංශු රත් වෙලා ඉහළට ගමන් කරනවා. ඉහළ තියෙන සීතල ජලාංශු පහළට එනවා. ඒවත් ඇවිල්ලා රත් වෙලා ඉහළට ගමන් කරනවා. ඒ විදිහට මුළු භාජනයේ පුරා තාපය සංක්‍රමණය වෙනවා. ඊළඟට බලමු එතකොට මේ සන්නයනේ සංවහනයේ තියෙන වෙනස මොකක්ද? මේ දෙකේ වෙනසක් තියෙනවනේ. දැන් ඔයාලට පැහැදිලි පුතේ සන්නයන ක්‍රියාවලියේදී අංශු තිබ්බ තැනම තියෙනවා. මේ අංශුව මෙතන වෙන තැනකට යන්නේ නැහැ. අංශුව තිබ්බ තැනම තියෙනවා. හැබැයි අංශුවෙන් අංශුවට තාපය ගමන් කරනවා. සන්නයනයකදී පුතේ මාධ්‍යයේ අංශු චලිතයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට ඉතාම පැහැදිලි සංවහනය ගැන. දැන් සංවහනයේදී පුතේ අනිවාර්යයෙන්ම මාධ්‍ය අංශු චලිත වෙනවා. එක තැනකින් තව තැනකට යනවා. දැන් මේකෙදි අංශුව තිබ්බ තැනමනේ. අංශුවෙන් අංශුවට තාපය ගියා. මේ අංශුව ගැලවිලා මේ කෙලවරට ආවේ නැහැනේ. හැබැයි සංවහන ක්‍රියාවලියේදී පුතේ අංශු චලිත වීමක් සිද්ධ වෙනවා. ඉතින් අත්තර මෙන්න මේ විදිහට සංවහනයකදී පහළ තියෙන ජලාංශු ඉහළටත් ඉහළ ජලාංශු පහළටත් ගමන් කරන එකට අපි කියනවා සංවහන ධාරා කියලා. එහෙනම් ඔන්න ඒ දෙක මම සංසන්දනාත්මකව ඉදිරිපත් කරා. අපි ඊළඟට බලමු තුන්වෙනි ක්‍රමය. විකිරණය කියන ක්‍රමයේද. පුතේ විකිරණය කියන්නේ මාධ්‍යංශු සහභාගීත්වයක් නැතුව තාප සංක්‍රමණය වීම. දැන් උදාහරණයක් ගත්තොත් හැම රත් තුන වස්තුවක්ම පුතේ විකිරණය මගින් තාපේ සංක්‍රමණය කරනවා. විකිරණය මගින් මේ හැම රත් තුන වස්තුවක්ම විකිරණය මගින් තාප සංක්‍රමණය කරනවා. උදාහරණයක් ගන්න. අපි යනවා රත් වෙලා තියෙන යකඩ බෝලයක් ගාවට.
ඒ ළඟට යද්දිම ළමයි අපිට දැනෙනවා මේකෙන් පිටවෙන තාපය අපිට උණුසුම දැනෙනවා. හැබැයි මේකේ තියෙනවා විශේෂ ලක්ෂණයක්. මේකට පුතේ මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂම ලක්ෂණය. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු මේ ක්‍රම දෙකම මාධ්‍යයක් ඕන වුණා නේ. සන්නායනයටත් මාධ්‍යයක් ඕන වුණා, සංවහනයටත් මාධ්‍යයක් ඕන වුණා. හැබැයි විකිරණයට මාධ්‍යයක් ඕනේ නැහැ පුතේ. රික්තකයක් තුලින් උනත් තාපය ගමන් කරනවා. ඔයාලා දන්නවා දැන් සූර්යාගේ ඉඳන් පෘථුවියට මම පොඩියට මෙතන රූපයක් අදින්නම්. අපි දැන් මේ තියෙන සූර්යා. මේ තියෙන පෘථුවිය. දැන් අපි දන්නවා පෘථුවිය කිලෝමීටර් 1000ක් විතර ඈතට යනකම් වාතය තියෙනවා. හැබැයි රික්ත කලාපයක් තියෙන ඉතින් යාර කිසිම දෙයක් නැහැ. නමුත් සූර්යාගේ තාප විකිරණ පෘථුවියට නැද්ද? එනවා. ඒ එන්නේ රික්ත කලාපේ පහු කරගෙන. එහෙනම් සූර්යාගේ තාපය පෘථුවියට ලැබෙන එකම ක්‍රමය තමයි පුතේ විකිරණය කියන ක්‍රමයේද. එහෙනම් විකිරණයේදී හොඳට තේරුම් ගන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ රික්තකයක් තුලින් උනත් තාපය ගමන් කරනවා. එහෙනම් ඔයාලට ඉතාම පැහැදිලි ඇති සන්නයනයේදී මාධ්‍යයක් අවශ්‍යයි, සංවහනයේදී මාධ්‍යයක් අවශ්‍යයි, විකිරණයේදී මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ තරංග විදියට තමයි තාපය පිට කරන්නේ. ඒ වගේම මේකයි සංසන්දනය කරොත් එහෙම සන්නයනයේ සහ සංවහනයේ සංසන්දනය කරොත් සන්නයනයේදී පුතේ මාධ්‍යාංශු චලිත වීමක් වෙන්නේ නැහැ. තියෙන අංශු එක තැනම තියෙන්නේ. හැබැයි සංවහන ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම මාධ්‍යාංශු චලිත වෙනවා. ඒක තමයි මේ දෙකේ වෙනස. ඒතර ඔයාලට ඉතාම පැහැදිලි සන්නයනයේ පිළිබඳව, සංවහනයේ පිළිබඳව, විකිරණයේ පිළිබඳව. ඒ වගේ විස්තරාත්මකව මම කියලා දුන්නා. ඒ තුන සංසන්දනාත්මකව ඉදිරිපත් කරා. එහෙනම් මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් වෙන්න ඇති. එහෙනම් අද දවසේ මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් ඉදිරියේදී ඔයාලට ඉතාම වැදගත් වීඩියෝ මම ඉදිරිපත් කරනවා. ඉතින් අපේ මේ YouTube channel එක ඉතාම සාර්ථකව කරගෙන යන්න මේක subscribe කරන්න, ඔයාලගේ යාළුවන්ට share කරන්න, ඒ වගේම like කරන්න. එහෙනම් සියලුම දෙනාට ආයුබෝවන්.